දවසක් ඔයාලට හොඳින් ඉන්න ඇති කියලා හිතනවා. එතකොට අද අපි මේ හදන කේක් එක කිලෝ 1ක චොක්ලට් කේක් එකක් හදන්නේ. මේ චොක්ලට් කේක් එක අපි අඟල් 8 ට්‍රේ එකක දාලා තමයි බේක් කරගත්තේ. එතකොට අපිට හොඳ චොක්ලට් ඩ්‍රිප් එකක් දාන්න තරම් හොඳ උසක් තියෙනවා මේ කේක් එකේ. මොකද අපි සෑන්ඩ්විච් කරලානේ ගන්නෙ. එහෙම නැත්තම් තව අපිට කිලෝ 1 ට්‍රේස් දාන්න පුළුවන්. කිලෝ 1 කේක් බැටර් එක දාන්න පුළුවන් තව ට්‍රේස් තියෙනවා. ඒවට දැම්මහම අපිට මේ උස ගන්න අමාරුයි. හරි. එතකොට දැන් බහිමුකෝ කතාවට. මේ කේක් එකත් මට විශේෂ කස්ටමර් කෙනෙක්ගෙන් ලැබුණු කේක් ඕඩර් එකක්. මෙයාට හැමදාම මේ කස්ටමර් අපිට ඕඩර් එක දෙන චොක්ලට් කේක් වලට. ඒ කියන්නේ එයා ඇත්තටම කිව්වොත් අපේ චොක්ලට් කේක් එකට ඇබ්බැහි වෙලා ඉන්නවා කිව්වොත් මං හරි. වෙන ෆ්ලේවර්ස් try කරන්නවත් කැමති නැහැ. එයා කැමති චොක්ලට් කේක් එකට. එතකොට මේ කේක් එක එයාගේ ආදරණීය අම්මට තමයි හදන්නේ. දැන් ඔයාලට පේන විදිහට ක්‍රම් කෝඩ් කරලා ෆ්‍රීසර් එකට දාලා විනාඩි 20කට විතර පස්සේ ආයෙත් හරි අයිසින් ලේයර් එක දාලා නීට් කරගෙන ඉවරලා දැන් තමයි අපි චොක්ලට් ඩ්‍රිප් එක දාන්නේ. මේ චොක්ලට් ඩ්‍රිප් එකේදී චොක්ලට් ඩබල් බොයිල් කරගෙන තමයි අපි යූස් කරන්නේ. අපිට පුළුවන් මේ චොක්ලට් ඩ්‍රිප් එකත් විවිධ ක්‍රම තියෙනවා හදාගන්න. එතකොට ඊට පස්සේ හරි කන්සිස්ටන්සි එකට හදාගත්තාම තමයි මේ විදිහට චොක්ලට් ඩ්‍රිප් එක දාන්න පුළුවන් වෙන්නේ. ගොඩක් හොඳයි කේක් එක කූල් පිටම චොක්ලට් ඩ්‍රිප් එක දානවා නම්. මොකද කේක් එක ගොඩක් වෙලාවට මේ ටිකක් සීතල ගතියෙන් අඩු වෙලාවට ඩ්‍රිප් එක පල්ලෙහාට ගලන්න බලනවා. ඒ නිසා ටිකක් කූල් පිටම චොක්ලට් ඩ්‍රිප් එක දාගන්න තිබ්බනම් හොඳයි. මම දැක්ක කෙනෙක් අහලා තිබුණා චොක්ලට් ඩ්‍රිප් එක දාගන්න ඕනේ උණුවෙන්මද කියලා. ඔව්. අනිවාර්යයෙන්ම උණුවෙන් තමයි දාගන්න ඕනේ. කේක් එක කූල් පිට තිබ්බනම් දිය වෙන්නේ නැහනේ. මොකද මේ චොක්ලට් ඩ්‍රිප් එක නිමුණාම ටිකක් ඝන වෙනවා. එහෙම වුණාම අපිට මේ ලස්සනට මේ ගලා යන ස්වරූපයක් එන්නේ නැහැ. නිකන් ඝනවට උඩ රැඳිලා විතරක් තියෙනවා. ඒ නිසා මම හිතනවා ඒකත් ඔයාලට වැදගත් වෙයි කියලා ඒ ටිප් එකත්. ඊළඟට අපිට තියෙන්නේ මේ හෑන්ඩ්මේඩ් චොක්ලට්ස්. මේවත් අපිම තමයි චොක්ලට් ඩබල් බොයිල් කරලා හදාගෙන තියෙන්නේ. ඊළඟට ඉතින් මේ හොඳ ෆීඩ්බැක් එකක් හම්බුණා වෙනදා වගේම කස්ටමර්ගෙන්. මේ කරන්නේ ඉතින් sugar pearls දාලා අන්තිම වැඩ කොටස. මේ විදිහට තමයි ඉතින් මගේ අතින් මේ කේක් එක හැදුනේ. ලස්සනයි නම් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් ගිහින් එන්නම්. සුබ දවසක්.